හලෝ ළමයි අද නම් චුටි vlog එකක් තමයි මට හදිසියෙම ටවුන් එකට යන්න උනා. හැබැයි මං ටවුන් එකට ගියා කල් වැඩි. මට පැයක් දෙකක් විතර තිබ්බා. ඉතින් මං සුපුරුදු පරිදි මං යන්න ආසම තැනකට ගියා. ඒ තමයි සිලොන්ටි කැබින් එක. ඔයාලට කලිනුත් කියලා තියෙනවා. ඔයාලා මගේ වීඩියෝස් වලත් දැකලා ඇති. මං ගොඩාක් වෙලාවට මම මෙතන ඉන්නවා. මෙතන ඇත්තටම හරිම නිදහස්. අපිට සෝලෝ ඩේට් එකකට වගේ යනවා නම් මෙතන කියාපු තැන හරිම නිදහස්. මට ඇත්තටම පොඩක්වත් බඩගින්නක් තිබ්බේ නෑ. මොකද මම ගෙදර උදේට කෑම කකයි තමයි මට හදිස්සියේ මේ ටවුන් එකට එන්න උනේ. මම මේ කලයකට මාර ආසයි ළමයි. මෙන්න මේ පර්ස් එකට මම මේකට මාරම ආසයි. ඒ කලයකටත් මං හරිම ආසයි. ඉතින් මම මෙතෙන් වෙලා හිටියා. මට හිතාගන්න බෑ මම මොනවද කරන්න කියලා. හැබැයි ඉතින් නිකන් ඉන්න එකේ කන්න නම් ඇත්තටම මට බඩගින්නක් තිබ්බේ නැහැ. ඒකේ හින්දා මම ෆ්‍රෙෂ් ජූස් එකක් ඕඩර් කරා. මම ඉතින් මෙතෙන් වෙලා කම්මැලි හින්දා වීඩියෝ එකක් ගත්තා. මම ඉවද කොටරම කැපුවා. ඒක මගේ නිපුතු දිගට තිබ්බා. මම ඉතින් කොටරම කැපුවා වෙලසකටත් එක්ක. ඉතින් මං කල්පනා කර හිටියා මොකද කරන්නේ කිය. පෑ දෙක මෙතන ඉන්නවද? රවුමක් දානවද? එහෙම හැට අපහසුාවක් නැහැ. ඒකට දෙක මං ගත්ත තෙමු එක. අපි හොඳට බලලා සෙට් එකක් ගන්න ඕනේ. මම මේ දෙකට අසින්මයි. හැට අපහසුාවක් නැහැ. හැබැයි මම කියන්නේ නෑ ඒවා හැමෝටම ගන්න කියලා. මොකද ඇස්සුනහම අපි පරිසම් කරගන්න ඕනේ. ඒක නිකන් ප්ලාස්ටික් වගේ මේක. ඉතින් මගේ ජූස් එකත් ආවා. මං ඇත්තටම බුරු රහ කියන්නේ නෑ. මම රහ නැත්තම් රහ නෑ කියනවා. මේක මාර රහයි ඉතින්. මම රහ නැත්තම් ඔයාලට කෙලින්ම කියනවා රහ නෑ කියලා. ඔයාලා බීලා තියෙනවද ළමයි කීල්ස් එකේ තියෙන ෆ්‍රෙෂ් ජූස්? ඒකේ වෝටර්මෙලන් ෆ්‍රෙෂ් ජූස් එකක් තියෙනවා රුපියල් 170යි මට මතක විදිහට. ඒක පුදුමාකාර රහක්. පුදුම රහක්. සමාක්කයට වතුර දාන්න තියෙන වැඩිපුරම අර ගැම් පළතුරු රහක් එන්නේ නැති තරමටම වතුර වගේ තියෙනවා සමාක්කව. හැබැයි මේවට නම් තනිකරම පළතුරු වලින්ම තමයි හදලා තියෙන්නේ. මං ඉතින් මේ පපාය ජූස් එකේ රස බලන ගමන් වීඩියෝ එකකුත් අරගෙන හිටියා. ඔබ මං තනියමනේ. මට හරිම කම්මැලි කමකුත් ආවා. ඉතින් කියන්නකෝ බලන්න. ඔයාලට මෙහෙම වෙලාව වැඩියෙන් තිබ්බොත් හරි ඔයාලා කලින් ටවුන් එකට ආවත් හරි ඔයාලා මොකද කරන්නේ? මම මෙතනදී නම් මාර ලොකු කල්පනාවකට වැටුණා. මට ඊට පස්සේ මතක් වුණේ මම වීඩියෝ එකක් ගන්නවා නේද කියලා. ඇත්තටම මොකක් ගැනද මම කල්පනා කරේ? මම මාර ආසාවෙන් කියන පොත් සෙට් එකක් තියෙනවා. ඇත්තටම මට ඒක ලංකදී හම්බුනේ ගිය අවුරුද්දේ අන්තිමටම වගේ. ඔයාලා කියලා තියනවාද අබ්දුල් සහන්ගේ පොත්? ඉතින් මට සමා වෙන්න. ඒත් මං ආදරේ බයෝ කරපු එලවල්. ඔයාලා කියලා තියනවාද? මං කියනවට කියවලා බලන්නකෝ ළමයි. එයාගෙම දැන් අලුත් පොතක් ආවා. ඒ දවස් හරි වෙනස් කියලා. ඒක නවල් එකක්. ඒ පොත මම මාර විදිහට පෙරම් පිරුවා කියනකම් මාසෙකමාරක් විතර. හරිද? ඊට පස්සේ මට ඔතෙන්දි මට නිකන් කල්පනා වුණා අනේ අදවත් ඒ පොත ආවා නම් කියලා. මම ඒත් හිතුවා නේ පොත මට ඒක කියවනකම් ඉවසිල්ලක් නෑ කියලා. මොකද දන්නවද ඒකේ තියෙන විශේෂත්වය? ඒකේ අතට ලියුමක් තියෙනවා. හරිද? ඒ මුළු පොතම කියවට පස්සේ තමයි ලියුම කියවන්න ඕනේ. ඉතින් හොඳම දේ තමයි මේ දවසේම මට ඒ පොත ආවා. කුරියර් සර්විස් එකෙන් කෝල් කරා මට. මං ටවුන් එකේ ඉද්දිම ඒ පොත ඇවිල්ලා තියෙන්නේ කියලා. මට ඉතින් පුදුම ඉවසිල්ලක් නැතුව හිටියේ ඒ පොත කියවනකම්. ඒක අතට හම්බ වෙනකම්ම මම මාර විදිහට මග බලන් හිටියා. ඒ තරමටම එයා ලියන පොත් මාරම ලස්සනයි. ඔයාලා එක පොතක් කියවුවොත් ඔයාලට තේරෙයි ඒක කොච්චර. ඒ කියන්නේ අනේ මන්ද කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා මේක කියවලා බලන්නේ පොත්. ඒ පොත් සෙට් එකම ගන්නවා නම් මම දැක්කා ඔෆර් එකක් දාලා තිනවා 5500ට වගේ. ඒ කියන්නේ
පොත් 6ක්. ඒ කියන්නේ මේ අලුත් නවල් එකත් එක්කම. හැබැයි මම නම් ගත්තේ වෙන වෙනම. ඒවා එන ගානට මම ගත්තේ. ඉතින් ඔයාලට ලොකු ඔෆර් එකක් තමයි ඒක. සර්ච් කරලා බලන්නකො නිකන්. එතකොට එයාගේ පොත් සෙට් එකම ඔයාලට එනවා. ඉතින් මම මේකේ රස බලන ගමන් කල්පනා කර කර හිටියා ඉතින්. මොනවද මං ඊළඟට කරන්නේ කියලා. හැබැයි මෙතෙන්දම වෙලාව හරි. මං ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා කිව්වා නේද ළමයි මතකද විශ්වාකර්ෂණ නීතිය ගැන. මං හිතන ගොඩාක් අය දැන් ඒක ෆලෝ කරනවා. ඇත්තටම අපි හොඳ දේවල් හිතන්න ඒ දේවල් අපේ ඒන්ජල් නම්බර්ස් ඔයාලා දන්නවද ඒන්ජල් නම්බර්ස් 11 ඒ 10 ඒ වගේ ඒවා දකින්නේ අපි නිකන් නෙවෙයි. ඒ දේවල් මොකක් හරි මෙසේජ් එකක් තමයි විශ්වෙන් අපිට දෙන්නේ. ඒ දේවල් අපි ඇත්තටම විශ්වාස කරනවා නම් ඔයාලටම තේරෙයි ඔයාලගේ ජීවිත කොච්චර වෙනස් වෙනවද කියලා, කොච්චර ලස්සන වෙනවද කියලා. මම ඉතින් ඔය පුංචි රහසක් කිව්වේ හරියද? පොඩක් මං කියන රේදේ කරලා බලන්නකෝ. මං දැන් මෙහෙම ඉඳලා මං වැඩිත් කරගෙන ගෙදර යන්න තමයි ඉතින් හදන්නේ. මං ඔයාලට මේ වීඩියෝ එක අන්තිමට දාන්නම් කර පොත් සෙට් එක. හරිද? ඔයාලත් පොත් කියවන්න ආස කෙනෙක් නම් එහෙමත් නැත්නම් පොත් කියවන්න ආසයෙන් බලන් ඉන්න කෙනෙක් නම් මං කියනවාට ඒ පොත පොඩ්ඩක් කියලා බලන්නකෝ. ඒක මාර ලස්සනයි. මම මෙන්න මේ ෆිල්ටර් එකට මාර ආසයි. Instagram එකේ තියෙන ෆිල්ටර් එක මම මාර ආසයි මේ ෆිල්ටර් එකට. මං ආසම හෑන්ඩ් බෑග් එකත් එක්ක මේ ෆිල්ටර් එකෙන් ගත්ත වීඩියෝ එක. එහෙනම් අදට මං ගිහින් එන්න. මේ තමයි මං අර කියපු වීඩියෝ එක. බලන්න පරිස්සමින් ඉන්න. බයි. තව චූටි දෙයක් ඔයාලට මං කියන්නද? රත්තරන් හොයාගෙන ගිහින් දියමන්ති මග අරගන්න එපා.